ආයුබෝවන් ඔබ සියලු දෙනාටම සුබ දවසක්, ලස්සන දවසක්. වසා YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. වෙනස් දෙයක් කරන්න හිතුවා. quartz පලිඟු. quartz කියලා කියන්නේ ගොඩ දෙනෙක් පලිඟු කියලා දන්නවා. මොනවාද මේ? එක එක කතා කියන හින්දා මේක වටිනවා කියනවා, වටින්නේ නැහැ කියනවා, ඕරා එකක් බලයක් තියනවා කියනවා. කොහමද ඇදිලා තියෙන්නේ කියලා අහනවා. අන්න ඒක නිසා හිතුවා හරි ආකාරව මේ පලිඟු කියන්නේ quartz කියන්නේ මොකක්ද කියලා මගේ channel එක නරඹන ඔබ සියලු දෙනාව දැනුවත් කරන්න. right පලිඟු වර්ග දෙකක්, විශේෂයෙන් වර්ග දෙකක් තියෙනවා. විනිවිද පෙනෙන සහ විනිවිද නොපෙනෙන, පාරදෘශ්‍යභාවය ඇති සහ නැති කියලා තමයි අපි කියන්නේ. right බලමු විනිවිද පෙනෙන වර්ග. පළවෙනි එක රෝස පලිඟු. බොහෝ දෙනා දන්නවා. ඒකට කියන්නේ රෝසින් quartz කියනවා මේකට. හරිම ලස්සන පලිඟුවක්. සිද්දනාට පෙනෙනවා ඇති. රෝස පලිඟුව. පලිඟු වල ප්‍රධාන අංගයක් රෝස පලිඟුව. ඔබ සියලු දෙනාට පෙනෙනවා. ඊට පස්සේ සුදු පලිඟු. රෝස පලිඟු වගේම පැහැය විතරයි වෙන්නේ සුදු පලිඟු. මවුන්ටන් ක්‍රිස්ටල් කියලා කියනවා. චූඩා මාණික කියලා කියනවා. එක එක ආකාරයෙන් නම් කරනවා. මේ පලිඟු වල එක කොටසක්. right. මේක ස්මෝකින් quartz. අලු සහ කළු. කළු පලිඟු කියනවා, අලු පලිඟු කියනවා. ස්මෝකින් quartz කියලා හඳුන්වන්නේ. මේකත් පාරදෘශ්‍යභාවයේ ඇති ඝනයට තමයි වැටෙන්නේ. right. ඊට පස්සේ කහ පලිඟු කියලා කියනවා. සිට්‍රීන්. සියලු දෙනාටම පේනවා. සිට්‍රීන් පාරදෘශ්‍යභාවය ඇති පලිඟුවක්. කහ පලිඟුව සිට්‍රීන්. ඇඹතිස් දම් පලිඟු කියලා කියනවා. ඇඹතිස් දම් පැහැය එනවා ඇති. ඇඹතිස්. ඔන්න ඔය වර්ග හතර තමයි විශේෂයෙන්ම පාරදෘශ්‍යභාවයේ ඇති, ඒ කියන්නේ විනිවිදභාවයේ ඇති පලිඟු ලෙස ශ්‍රී ලංකාව තුල හඳුනාගෙන තිබෙනවා. ඒ වගේම පාරදෘශ්‍යභාවයේ නැති, ඒ කියන්නේ විනිවිද පේන්නේ නැති පලිඟු. blue calcite, chalcedony කියලා කියන ඉංග්‍රීසියෙන්. නිල් පාට හොරුවට එන්නේ නිල් පලිඟු කියලා කියන සමහර අය. මේක තුල විශේෂ ලක්ෂණය තමයි විනිවිදභාවය නැහැ. පාරදෘශ්‍යභාවය නැහැ. yellow calcite ඊළඟ වර්ගයේ වෙනවා ඔබ සියලු දෙනාටම කහ පාට. ඒකෙත් විනිවිදභාවයක් නැහැ. yellow calcite කියලා බොහෝ අතුරට කහ පලිඟු කියලාත් කියනවා සමහර අය. විශේෂ වර්ගයක් මේක. අගස්ති කියනවා, ඇගේට් කියලා කියනවා, ටයිගරයිට් කියලා හඳුන්වනවා. චීන අය මේක අරන් ගිහිල්ලා කුඩු කර රසායන ද්‍රව්‍ය දාලා බ්‍රේස්ලට් මාලේම හදලා අපට එවනවා. මේක තමයි ඔරිජිනල් අගස්ති ඇගේට්. මේකත් quartz ඝනයට ගැනෙන පාරදෘශ්‍යභාවය නොමැති පලිඟුවක්. ඉතින් මේවා ඇති වටිනාකම කුමක්ද? ප්‍රයෝජනේ මොකක්ද කියලා හැමෝම අහනවා. පළවෙනි එක තමයි මේ පලිඟු වලින් අපිට ගන්න පුළුවන් ප්‍රයෝජනේ. විශේෂයෙන්ම ඔරලෝසු හදද්දී, රේඩියෝ වාගේ උපකරණ නිෂ්පාදනය කරද්දී, ස්වර්ණාභරණ නිපදවද්දී මේ පලිඟු වල කොටස් අපි යොදා ගන්නවා. දැනට මුළු ලෝකයේ තුලම ඒවාට වැඩියෙන් මේවා භාවිතා වෙන්නේ ෆැෂනරි. ඒ කියන්නේ
ආභරණ සෑදීම සඳහා අපි අඳිද්දි පළදි ආභරණ සාධන තමයි මේක විශේෂයෙන්ම ලෝකයේ තුල යොදා ගනු ලබන්නේ. ඉතින් ඔබට පේනවා මෙතන ඒ සාදල් ලද ආභරණ සහ වර්ග ගොඩාක් මේ අවස්ථාවේ ඔබ සියලු දෙනාටම දැක ගන්න පුළුවන්. රසායනික සංයුතිය පොඩ්ඩක් වෙනස් පැත්තකට යනවා. මේ මම පෙන්눔 කරන මේ ක්වාර්ට්ස් හැදලා තියෙන්නේ සිලිකන් සහ ඔක්සිජන්. සිලිකට් සහ ඔක්සිජන් ඇතුළත්ව තමයි මේ ක්වාර්ට්ස් හැම වර්ගයක්ම ප්‍රධාන රසායනිකව ඇතුළත් වෙන මූලද්‍රව්‍ය තමයි සිලිකන් සහ ඔක්සිජන්. ඒ වගේම මේකේ දෘಢතාවය, හයිය, ඝනත්වය ගැනත් සමහර අය අහනවා. විශේෂයෙන්ම විනිවිද පෙනෙන මේ රෝසින් ක්වාර්ට්ස් මේකේ දෘಢතාවය ගොඩක් වැඩි. MOHS ස්කේල් එකේ 7 කියලා තමයි විශේෂඥයෝ හඳුන්වන්නේ. ඉතින් මේ ක්වාර්ට්ස් වලින් මොනවාද කරන්න පුළුවන්? මේක පළඳපුවම නැත්නම් ආභරණයක් හදපුවම ඒකේ ඕරා එකක් ශක්තියක් විශ්ව ශක්තියක් තියනවාද? එහෙම නැත්නම් මේවා සාමාන්‍යයෙන් ගල් විතරද වටිනාකමක් තියනවද නැද්ද කියලා සමහර අය විමසනවා. ඉතින් මේ පිළිබඳ වීඩියෝ එකක් අපි මගේ channel එකේ ඊළඟට කරන්න. විශේෂයෙන්ම ඔන්න ඕක තමයි